ඔයත් 5 එකේ account එකක් හදලා gig එකක් දාගෙන මාස ගාණක් ඔයාගේ පළවෙනි order එක එනකන් බලන් ඉන්න කෙනෙක්ද? ඉතින් ඔයා මේකට මොකක් හරි කාගෙන් හරි දෙයක් අහපු ගමන් එයාලා කියන්නේ මේ වෙනකොට 5 එකේ competition එක වැඩි, order එන්න තියෙන ඉඩකඩ අඩුයි, AI නිසා කරගන්න දෙයක් නැහැ. ඔන්න ඔය වගේ කතා. හැබැයි ඔයා දන්නවද මේ ඔක්කොටම වඩා ඇත්ත කතාවක් තියෙනවා. ඒ තමයි ඔයාට තාමත් ඕඩර් එකක් නැත්තං ඒකට හේතුව මේ එකක්වත් නෙමෙයි. ඔයා තාමත් පාවිච්චි කරන්නේ පරණ ක්‍රම වෙන එක විතරයි. එහෙනම් 5 එකේ 2026ට අලුත් ඇල්ගොරිතම් එක ඔයාට ඉක්මනට ඕඩර් එකක් ගන්න පුළුවන් ටිප්ස් කිහිපයකුත් එක්ක 5 වලට අමතරව තවත් සාර්ථකව ඩොලර් උපයන්න පුළුවන් ප්ලැට්ෆෝම් දෙකක් ගැන මම අද මේ වීඩියෝ එකේ කතා කරනවා. ඉතින් එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකන් එකතු වෙලා ඉන්න. මොකද මේ වීඩියෝ එක අන්තිමට මගෙන් ඔයාලට චුටි ගිෆ්ට් එකකුත් තියෙනවා. අද අපි කතා කරන ප්ලැට්ෆෝම් තුනෙන් පළවෙනි එක තමයි 5 කියලා කියන්නේ. ඉතින් 5 කියන එක නම් ඔයාලට අමුතු දෙයක් නෙමෙයි. මොකද මේ වෙනකොට ඔයාලා හැමෝම දන්න ජනප්‍රිය ප්ලැට්ෆෝම් එකක් තමයි මේ 5 කියලා කියන්නේ. ඉතින් මේ 5 කියලා කියන්නේ ඔයාට ඔයා ගාව තියෙන මොකක් හරි දෙයකින් සල්ලි හොයන්න පුළුවන් අලුතින් පටන් ගන්න කෙනෙකුට ඉක්මනට සාර්ථක වෙන්න පුළුවන් සුපිරි ප්ලැට්ෆෝම් එකක්. බැයි මේ 5 වලදී ගොඩක් අය වරද්ද ගන්න තැනක් තමයි එයාලා නිකන් හිතුමනාපෙට කොහෙන් හරි වීඩියෝ එකක් බලලා ගිග් එකක් දාගන්නවා. ඒ ගිග් එක රෑන්ක් වෙන්නෙත් නැහැ, ඉම්ප්‍රෙෂන් එන්නෙත් නැහැ, ක්ලික් එන්නෙත් නැහැ. ඊට පස්සේ එයාලා කියන චෝදනාව තමයි, එයාලා කරන චෝදනාව තමයි කොච්චර බලන් හිටියත් ඕඩර් එන්නේ නැහැ කියන එක. ඉතින් මේ 5 වලදී චෝටි දෙයක් තියෙනවා. ඒ තමයි අපි දාන ගිග් එක රෑන්ක් වෙන්නේ නැත්නම් තව කෙනෙක්ට මේ ගිග් එක පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ සර්ච් ලිස්ට් එකේ පළවෙනි 10 අතුලත අපිට මේ ගිග් එක ගන්න බැරි නම් අපිට ඕඩර් එන්න තියෙන සම්භාවිතාවය ගොඩක්ම අඩුයි. හරිද? එතකොට අපි මේ 5 කරනවා නම් දැනගන්න ඕනි පළවෙනිම දේ තමයි 5 කරන කෙනෙක් SEO කියන පාර්ට් එක දැනගෙන ඉන්න ඕනි. ඉතින් මේ SEO කියලා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. මේ SEO කියලා කියන්නේ Search Engine Optimization කියන එක. ඉතින් මේකෙදි කරන්නේ ක්ලයන්ට් කෙනෙක් ඇවිල්ලා ඔයා කරන කැටගරි එක සර්ච් කරොත් ඔයාගේ ගිග් එකත් ඒ සර්ච් රිසල්ට් ඇතුලේ පෙන්වන්න හදන එක. 5 වලදී ගොඩාක් අයට වරදින්නේ මෙන්න මෙතන. ඉතින් ඔයාටත් පුළුවන් නම් ඔයාගේ ගිග් එක SEO කරලා ලස්සන අයි කැචී වෙන විදිහට thumbnail එකක් ගිග් image එකක් හදලා දාන්න. ඔයාට පුළුවන් මේ 5 එකෙන් ඔයාගේ එක වැඩකට $5 ඉඳන් $500,000 වෙනකන් උනත් උපයන්න. වගේම තමයි මම ඔයාලට මතක් කරනවා ඔයාලට මේ 5 ගැන මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවනම් එහෙම නැත්නම් 5 කරන්න ආසාවෙන් ඉන්න හැබැයි වීඩියෝ බලුවට තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඔයාට පුළුවන් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි මෙන්න මේ පහලින් තියෙන නම්බර් එකට හරි මැසේජ් එකක් දාලා අපි කරන මාසික ක්ලාස් එකට ඔයාටත් ජොයින් වෙන්න. ඊට අද අපි කතා කරන දෙවෙනි ප්ලැට්ෆෝම් එක තමයි Upwork කියලා කියන්නේ. ඉතින් Upwork කියලා කිව්වහම පස්සේ 5 වලට වඩා ටිකක් විතර වෙනස්. මොකද 5 එකේදී අපි කරන්නේ අපි ගාව තියෙන සර්විස් එක අපි ඇඩ් එකක් දාලා ප්‍රමෝට් කරන එක විතරයි. එතකොට ක්ලයන්ට් නිතරම එන්නේ අපිව හොයාගෙන. හැබැයි මේ Upwork එකේදී වෙන්නේ ක්ලයන්ට ඕනි දේ එයා පෝස්ට් එකක් විදිහට දැම්මට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපි සෙලර්ස්ලා විදිහට අපි එයාලට ප්‍රොපෝසල් එකක් දාන එක විතරයි. සරලවම කිව්වොත් එහෙම 5 එකේදී ක්ලයන්ට් අපිව හොයාගෙන එනව වෙනුවට Upwork එකේදී අපිට කරන්න තියෙන්නේ අපි ක්ලයන්ට් ලව හොයාගන්න එක. හැබැයි ඔයා දන්නවද 5 වලට වඩා Upwork කියන එක අලුතින් පටන් ගන්න new seller කෙනෙක්ට එහෙමත් නැත්නම් new freelancer කෙනෙකුට මේ Upwork කියන එක ටිකක් හිතන අමාරුයි. ඒකට හේතුව තමයි Upwork එකේ ඉන්න ක්ලයන්ට් කෙනෙක් දහස් ගාණක් ප්‍රොපෝසල් අතරින් ඔයාව සිලෙක්ට් කරගන්නේ ඔයාගේ තියෙන ස්කිල් එක වගේම ඔයාගේ තියෙන පෝර්ට්ෆෝලියෝ එක බලලා අන්න ඒකෙන් තීරණය කරලා. මේ Upwork එකේ තියෙන වාසිය එහෙම නැත්නම් 5 වලට වඩා තියෙන වෙනස තමයි Upwork එකේදී ටිකක් දිගු කාලීන වැඩ තමයි මෙතනදී තියෙන්නේ. ඒ කියන්නේ එක ප්‍රොජෙක්ට් එකක් අපිට හම්බුනොත් එහෙම සමහරක් ප්‍රොජෙක්ට් තියෙනවා මාසයක්, දෙකක්, තුනක් ඊට අමතරව අවුරුද්දක් විතර තියෙන ප්‍රොජෙක්ට් උත් තියෙනවා.
ඉතිං අන්න ඒක නිසා ඔයාට ටික කාලයක් එකම තැන වැඩ කරගෙන යන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් තමයි මේ Upwork කියලා කියන්නේ. ඉතින් අද අපි මේ වීඩියෝ එකේ කතා කරන තුන්වෙනි එක. එහෙමත් නැත්නම් අන්තිම ප්ලැට්ෆෝම් එක තමයි freelancer.com කියලා කියන්නේ. ඉතින් මේ freelancer.com කියලා කියන්නේ අර Upwork වගේම bid එකක්. එහෙමත් නැත්නම් proposal එකක් දාලා ඕඩර් එකක් හොයාගන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක්. ඊට අමතරව මේ freelancer.com එකේ තියෙන විශේෂත්වය තමයි මේ සයිට් එක ඇතුළේදී ඔයාට පුළුවන් චූටි තරඟවලට ජොයින් වෙන්න. කියන්නේ ඔයා හිතන්න ඔයාට කිසිම ඕඩර් එකක් නැතිව ක්ලයන්ට් කෙනෙක් එක්ක chat කරන්න නැතිව ඕඩර් එකට රික්වෙස්ට් එකක් දාන්න නැතිව ඔයාට මේ සයිට් එකක් ඇතුළින් සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් තිබ්බොත් අන්න ඒක තමයි මම මෙතනදි මේ කතා කරපු තරඟයක් කියලා කියන්නේ. ඉතින් දැන් ඔයාලා හිතනවා ඇති මොකක්ද මේ තරඟයක් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ක්ලයන්ට් කෙනෙක් දානවා එයාට ලෝගෝ එකක් ඩිසයින් කරගන්න ඕනි කියලා. අන්න ඒකට ඔයාට පුළුවන් ඔයා ඩිසයින් කරපු ලෝගෝ එක. ඒ කියන්නේ එයාගේ රික්වයර්මන්ට් ටික දාලා තිබ්බට පස්සේ ඒ රික්වයර්මන්ට් අනුව ඔයාට පුළුවන් ඔයාගේ හිතට එන අදහස ලෝගෝ එකක් විදිහට නිර්මාණය කරන්න. අන්නේ නිර්මාණය කරපු ලෝගෝ එක එයා ඒ දාපු පෝස්ට් එකට දැම්මට පස්සේ එයා ඔයාගේ එක සිලෙක්ට් කරගත්තොත් ඔයාට පුළුවන් කෙලින්ම එයාගේ මුදල් ත්‍යාගය ඔයාට හිමි කරගන්න. ඉතින් මේක චූටිවට පටන් ගන්න ස්කිල් එකක් නැති හැබැයි ස්කිල් එකක් හදාගෙන යන කෙනෙකුට නම් සුපිරි අවස්ථාවක්. හැබැයි ඉතින් freelancer.com කියලා කියන්නේත් අර බිඩ් එකක් දාලා ප්‍රොපෝසල් එකක් දාලා ඕඩර් එකක් සෙට් කරගන්න ටිකක් විතර අමාරු ප්ලැට්ෆෝම් එකක්. ඉතින් අද මම මේ කතා කරපු ප්ලැට්ෆෝම් තුන කියලා කියන්නේ ෆ්‍රීලාන්සර් කෙනෙකුට වැඩ කරගෙන යන්න තියෙන සුපිරි ප්ලැට්ෆෝම් තුන. හැබැයි ඉතින් මෙතනදී ඔයා මතක තියාගන්න ඕනි දේ තමයි කාගේවත් වීඩියෝ එකක් බැලුව පමණින් ඔයාට මේ ප්ලැට්ෆෝම් එක වැඩ කරගෙන යන්න මේකෙන් earn කරගන්න ඔයාට තේරෙන්නේ නැහැ. අන්න ඒකට තමයි මේ ඕනිම දෙයකට A to Z ගයිඩ්ලයින් එකක් ඔයාට ඕනි වෙන්නේ. අන්න ඒක නිසා ඔයාටත් මේ ප්ලැට්ෆෝම් තුන ගැන මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවනම් මොනවම හරි දෙයක් දැනගන්න ඕනි නම් අනිවාර්යෙන් ඔයා වැඩ කරගෙන යන. එහෙමත් නැත්නම් ඔයා වැඩ කරන්න කැමති ප්ලැට්ෆෝම් එක මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාලට විශේෂයෙන්ම මතක් කරනවා ඔයා දැනට ෆයිව කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් ෆයිව මුලින් ඉඳන් පටන් ගන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් එයාට පුළුවන් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා අපේ ගෲප් එකට ජොයින් වෙන්න වගේම අපි එක්ක එකතු වෙලා මාසයක් අපි කරන ෆයිව ක්ලාස් එකේ වැඩ කරගෙන යන්න. හරි ඉතින් දැන් මම මේ හදන්නේ ඔයාට මේ වීඩියෝ එක මුලදී පොරොන්දු වෙච්ච මගෙන් හම්බෙන gift එක මොකක්ද කියලා කියන්න. ඉතින් ඒ gift එක තමයි ඔයා මේ වීඩියෝ එක හරහා අපේ WhatsApp එකට join වෙන කෙනෙක් නම් අපේ class එකට join වෙන කෙනෙක් නම් ඔයාගේ සම්පූර්ණ gig හතරෙම SEO කරන වැඩේ මං හරහා ඔයාට නොමිලේ කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ අවස්ථාව හම්බෙන්නේ class එකට join වෙන පළවෙනි 10 දෙනාට විතරයි. එහෙනම් ඔන්න ඔයාටත් දැන් ඉඳන් පුළුවන් අපෙන් free හම්බෙන මෙන්න මේ gift එක ඔයාගේ කරගන්න. ඉතින් මතක තියාගන්න මේ gift එක හම්බෙන්නේ පළවෙනි 10 දෙනාට විතරයි. එහෙනම් අද මේ කතා කරපු වීඩියෝ එක ඔයාට වැදගත් නම් අපේ වීඩියෝ එකට like එකක් කමෙන්ට් එකක් දාලා යාළුවන්ට බලන්න share කරලා දෙන්න. එහෙනම් අදට කිහින් එන්නම්. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.